අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතරකම් මන්ත්‍රණයේ පාඩමේ තවත් එක් ප්‍රශ්නයක් පිළිබඳව. අපි බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. හාස්‍ය හා උපහාසයෙන් යුතුව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති අන්දම උමන්දාපේ නිර්දිෂ්ට කොටසින් නිදසුන් දෙමින් විමසන්න. අපි දැන් බලමු කොහොමද මේ ප්‍රශ්නයට පිළිතුරු ගොඩනගන්නේ කියලා. කුරුණෑගල සාහිත්‍ය යුගයේදී වියතුන්ගෙන් සුසඳි මණ්ඩලයක් විසින් සිංහලයට නැගුණ 550 ජාතක පොතෙහි එන දිගම ජාතක කතාව වූ මන්දාවේ ප්‍රධාන චරිතය මහෝෂධ පණ්ඩිතයන් වන අතර අනෙක් ප්‍රධාන චරිතය කේවට්ට බමුණා. ඔහු උත්තර පංචාල දේශයේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පණ්ඩිත මඩුල්ලේ ප්‍රධානියා වුණා. ඌතුමෝ නුවණැත්තා හවියත්තා යන ප්‍රකාශය තුළින් ඔහු පණ්ඩිතයෙකු මෙන්ම ප්‍රඥාවන්තයෙකු බව හෙළිවෙනවා. උම්මග්ග ජාතක කතා කතුවරයා කේවට්ට බමුණාගේ චරිතය නිරූපණය කොට ඇත්තේ හාස්‍ය හා උපහාසයෙන් යුක්තව. කෙතරම් ඥානවන්ත වුවද මහෝෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා මහිමය හා තන්වැසි නුවණ ඉදිරියේ ඔහු පසුපාන්නට සිදු වූ අයුරු හාස්‍යයෙන් හා උපහාසයෙන් යුතුව නිරූපණය කර තියෙන්නේ කතා රසයද තීව්‍ර වන පරිද්දෙන්. ඒ වගේම තමයි උම්මග්ග ජාතක කතාවේ කතුවරයා කේවට්ටගේ චරිතය නිරූපණය කිරීමේදී ඉඩ ලද සෑම විටම කේවට්ට දැඩි හාස්‍ය හා උපහාසයට ගොදුරු කරන්නට පියවරගෙන ඇති බව අපට කතා පුවත කියවීමේදී අවධාරණය වෙනවා. එයට කදිම නිදසුනක් ලෙස සතරකම් මන්ත්‍රණ අවස්ථාව අපට හඳුන ගන්න පුළුවන්. අපි දැන් මේ අවස්ථාව කෙරෙහි අවධානය යොමු කරමු. සාල්ලික ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් කෙලා කෙමෙක්දැයි කටදල්වා උඩ බැලූ තැනැත්තුන්ගේ මුඛයේ නැවතත් වර්චස් පිටක් කෙලා. මේ ආකාරයට කතුවරයා කේවට්ටගේ බලියාගත් කටට තිරිසනෙකු ලවා අසූචි හෙළවන්නේ අනින්දිත කුමන්ත්‍රණයේ ඒ කටින් දෙඩූ නිසා. මෙහිදී කේවට්ටගේ හිසටත් මුඛයටත් සතෙකුගේ අසූචි හෙළීම කතුවරයා මිනිස් අසූචි ප්‍රහාරයක් දීම ගරුසරු වැඩියයි සිතන්නට සිතුවායයි එක් අතකින් සිතෙනවා. ඒ වගේම එක්සේයක් රාජධානීන් අවනත කරගත්තද මියුළු නුවර අවනත කර ගැනීමට නොහැකි වෙනවා. එයට හේතුව වූයේ මහෝෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥාව හා තන්වැසි නුවණ හේතුවෙන්. මියුළු නුවර අටළොස් අක්ෂෝපිනියක් සේනාව කඳවුරු ලාගත්තද ආරක්ෂිත දියාගල තරණය කිරීමට හෝ ඒ අසලට යාමටද කිසිවෙක්ට නොහැකි වෙනවා. ඉන්පසු කේවට්ටයන් යුදෝපායන් 3ක් ඔස්සේ මියුළු නුවර වටලා ගැනීමට කටයුතු කරනවා. එහිදී පළමුවෙන්ම නුවරට පිටින් පැන්ගෙන ඒම නවතාලීමත්, දෙවනුව දානගෙන ඒම නවතාලීමත්, දෙවනුව දර නවතාලීමටත් කටයුතු කරනවා. නමුත් මෙම යුදෝපායන් සියල්ල අසාර්ථක බවට පත්වන්නේ මහෝෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍ය හා තන්වැසි නුවණ නිසා. එක් රාජධානියකින් අපට කාර්යකින්ද ඔහු බ්‍රහ්මදත්තයන්ට පවසන්නේ පරාජය නිසැකයෙන්ම බාර ගනිමින්. මහා ප්‍රඥාවන්තයෙකු ලෙස ප්‍රකට වූ කේවට්ට බමුණා මහෝෂධයන් හට දෙවෙනි වීම හාස්‍ය හා උපහාසයට ලක්වන කරුණක්. ඇතැම් අවස්ථාවල බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රකාශය තුළින්ද කේවට්ට හාස්‍යයට ලක්වන ආකාරය දකින්න පුළුවන්. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. මේසා මහත් වූ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටු නැති. මෙසේ බ්‍රහ්මදත්ත රජුරුවන් විසින් සිදු කරන ලද ප්‍රකාශය තුළින් කේවට්ටයන් හාස්‍ය හා උපහාසයට ලක්වන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම කතුවරයා කේවට්ට බමුණාගේ මුවට නන්වා කරන ප්‍රකාශ තුළින්ද කේවට්ට හාස්‍ය හා උපහාසයට ලක් වී ඇති අයුරු දකින්න පුළුවන්. එයට උදාහරණ ලෙස ඒ අඥාන වූ බමුණු කියන්නේ දේවයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුරුවෝ 100ක් රජදරුවන් හා ඒසා මහත් චතුරාංගනී සේනාවක් ගෙනවුත් වේදේහ රජු අල්ලාගත නොහි පලා ගියම් හයි අපට මහත් ලැජ්ජාවන්නීය.
යනාදී ප්‍රකාශ තුළින් කේවට බමුණා දැඩිව හාස්‍ය හා උපහාසයට ලක්වන ආකාරය දකින්න පුළුවන්. කේවට්ට බමුණා යෝජනා කළ ධර්ම යුද්ධය නම් උපායද මහෝෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍ය නිසා අසාර්ථක භාවයට පත්වෙනවා. ධර්ම යුද්ධය සඳහා ඉදිකළ මණ්ඩපයට පැමිණි කේවට්ට ඇස් දල්වාගෙන මහෝෂධයන් එන පෙර මග දිහා බලා සිටින අවස්ථාව කතුවරයා අතිශය හාස්‍ය හා උපහාසයට ලක්කරන ආකාරයක් දකින්න පුළුවන්. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. මහෝෂධ පණ්ඩිතයන් දැන්නිති මහා බෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔසවා කොක්කරක්සේ දික් වූ කර ඇති වූහ. බෝධිසත්වයන්ගේ දිගන්තරයෙහි පතලා වූ තේජස් පරිද්දෙන් පහරන්නා වූ හිරු රැසින්ඩා වැගිරෙන්නා වූ ශරීරයක් ඇති වූහ. මේ ආකාරයට ධර්ම යුද්ධය අවස්ථාවේදී කේවට්ටයන්ගේ ක්‍රියාකලාපයද දැඩි ලෙස හාස්‍ය හා උපහාසයට ලක් වූ ආකාරයක් අපට දකින්න පුළුවන්. ඒ වගේම මහෝෂධ පණ්ඩිතයෝ අෂ්ටවංග මාණික්‍ය ගැනීමට අත දිගු කළ කේවට්ටයාගේ ඇඟිලි අගට මැණික හෙලා එය බිම වැටුණු විට තමාගේ පාද මූලයේ නැඹුරු වූ කේවට්ටයාගේ පිට කරහා පිට මුලාල්වා නළල බිම උලා තමා ඔහුගෙන් වැදුම් ලත් බව සේනාවට ඒත්තු ගන්වන්නට කටයුතු කිරීම තුළින්ද කතුවරයා දැඩි ලෙස කේවට්ට බමුණා හාස්‍යයට ලක්කරන ආකාරයක් දකින්න පුළුවන්. තමන් පරාජය වූ බව වටහාගත් සේනාව කර්කශ වදනින් කේවට්ට බමුණාට බැන නින්දා අපහාස කළ අවස්ථාවද හාස්‍ය හා උපහාසයෙන් යුතුව නිරූපණය කරන ආකාරය දකින්න පුළුවන්. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. කොළ පවිටු දුෂ්ටාධාර්මිෂ්ඨ වූ නිෂ්කෘෂ්ඨ වූ අනාචාර්ය ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල තෝ ධර්ම යුද්ධය කෙරෙමි කියා ගොසින් තට මුණුපුරු තරමටත් නැති ඉතා බාල තැනැත්තන් පැදපීය. මේ සියල්ල එක්වගත් කල උසස්යයි සම්මතව පැවති බමුණු සමාජයේ නායකත්වයත් එසේම මහා නුවණැත්තා යැයි පිළිගත් කේවට්ට බමුණාගේ චරිතය හාස්‍ය හා උපහාසයෙන් යුතුව නිරූපණය කිරීමට උමන්දාවේ කතුවරයා පෙළඹී ඇති ආකාරය ඉහත උදාහරණ තුලින් අපට පැහැදිලි වෙනවා. මම හිතනවා අද අපි කතා කරපු ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති. ඒ වගේම තමයි අවසාන වශයෙන් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, අපේ නවතම වීඩියෝ ඔබ වෙත ගෙන්ව ගන්න bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා.